මේ තියෙන්නේ මගේ තවත් එක ගේමින් කැරක්ටර් එකක්. මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සමහර ක්ලයන්ට්ලා ඉන්නවා මෙන්න මේ වගේ ඩිස්කස්ටිං කැරක්ටර්ස් විතරක්ම ඩිසයින් කරන්න කියලා ඉල්ලන. අන්න ඒ වගේ ක්ලයන්ට් කෙනෙක්ගේ ඕඩර් එකක් තමයි මේ කැරක්ටර් එක යාට උනේ ගේම් එකකට ඩිසයින් කරගන්න. අපේ කැරක්ටර් එකට රිෆරන්ස් හොයාගන්න පුළුවන් උනේ මෙන්න මේ Instagram ප්‍රොෆයිල් එකෙන්. කැරක්ටර් එක මොඩල් කරගත්තට පස්සේ අපේ බේස් එක අපිට ඕන විදිහට ඩීටේල්ස් ඇඩ් කරගෙන මෙයාගේ බල්කි ලුක් එක තවත් ඉම්ප්‍රූව් කරගත්තා. මේ වගේ හියුමන් කැරක්ටර්ස් ඩිසයින් කරනකොට පොඩ්ඩක් ඩීටේලින් කියන එකට අපි සෑහෙන අවධානයක් දෙන්න ඕනේ. කැරක්ටර් එකක් ඩිසයින් කරනකොට සෑහෙන වැදගත් වෙන දෙයක් තමයි hair grooming. ඇත්තටම මම මේ hair එක හැදුවේ client demonstrate කරන්න විතරයි. මොකද යාට ඕන නම් මේකේ hair එක කොහොමද වෙන්නේ කියලා බලා ගන්න. කැරක්ටර් ක්ලොත් එක විදියට මම යූස් කරේ Pennywise ක්ලොත් එකක්. ඔයාලට පේනවා ඉතින් කොහොමද ඒක ඩිසයින් වෙන්නේ කියලා. මේ කැරක්ටර් එකේ සයිස් එකත් එක්ක මේකේ කොස්ටියුම් ඩිසයින් කරන්න පොඩි චැලෙන්ජ් එකක් වුණා. මොකද මේ කැරක්ටර් එක මාරම තඩි. මම සෑහෙන ආසයි මේ වගේ සයිකෝපාත් සීරියල් කිලර් කැරක්ටර්ස් වලට. මට නම් මේ වගේ ඩාන්සින් ක්ලවුන් Pennywise කැරක්ටර්ස් දැක්කම පොඩ්ඩක් බය හිතෙනවා. මොකද මේ වගේ කැරක්ටර්ස් ගොඩක් ඉන්නේ මිනිස්සු මරණ එක විදිහට වද දෙන අන්න ඒ වගේ ෆිල්ම්ස් වල තමයි. මේ Pennywise කැරක්ටර්ස් වල තියෙනවා නිකන් අර ළමාසාරියේ උඩට වැටෙන නිකන් වද්ද එකක් වගේ එකක්. ඔයාලට පේනවාද කොහොමද අපේ ක්ලොත් එක ඩිසයින් වුණාට පස්සේ පේන විදිහ. ඊට පස්සේ අපි ටෙක්ස්චරින් ප්‍රොසෙස් එකට යනවා මැටීරියල් කරන්න මේකේ බටන්ස් එතකොට ඒ වගේ තියෙන ඩීටේල්ස් කොහොමද ඇඩ් කරන්නේ. අපි කොච්චර හොඳට 3D මොඩල් එක හැදුවත් වැඩක් නෑ. අතර මේක ලස්සන ටෙක්ස්චර් කරලා හොඳ අවුට්පුට් එකක් ගන්න බැරි වුණොත් සයිකෝපාත් කැරක්ටර් එකක් වුණත් මෙයාගේ Pennywise ජැකට් එකේ තියෙන පොඩි ඩීටේල්ස් ටිකක් ඒ ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න මම මගේ graphic tab එක යූස් කරනවා. මොකද මම සෑහෙන වෙලාවට මේ වගේ ඩීටේල්ස් ඇඩ් කරන්නේ mouse එකෙන්. ඒ වුණාට මේකේ පොඩි complex details ටිකක් තිබ්බා. කැරක්ටර් එක ෆයිනලයිස් කරාට පස්සේ ක්ලයන්ට් ඕන වුණා පොඩි රෙන්ඩර් ඉමේජස් ටිකක් පොඩි ඇනිමේෂන් එකක් බලන්න. මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම්. එහෙනම් guys like එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you. This is my life, man. Do you know how hard I worked to get here? I built this shit. Me.